ඔයා ෆස්ට් ෂයි හෝ සෙකන්ඩ් ෂයි ළමයෙක් නම් දෙපාරක් නොහිතා මේ මාස 4 වැඩට බහින්න ඕන. මගේ අදහස මං කියන්නේ. මම මේ හිතා ගන්න කියන්නේ ගොඩක් දුරට කාලය තියෙනවා. يعني එහෙම හිතන්න පුළුවන්. පැහැදිලිද? එතකොට විශේෂයෙන්ම ඔයා ෆස්ට් හෝ සෙකන්ඩ් ෂයි ළමයෙක් නම් ඔයාට දැන් සැකයක් තියෙනවා නම් අවසාන මාස 4 මේක කරගන්න බැරි වෙයි. ෂයි එක ස්කිප් කරනවා වගේ අදහසකින් ඉන්නවනම් මම කියන්නේ ඔයා ස්කිප් කරනවද නැද්ද කියලා තීරණය කරන්න ඕන අගෝස්තු මාසේ මුල. ඒ වෙනකන් ඔයා වැඩ කරන්න ඕන. ඒ වෙනකන් ඔයා වැඩ කරන්න ඕන. ඔයා මේ මාස 4 ඇතුලේ ඒකට හේතුව තමයි මේ වෙනකන් රිසල්ට් එක මොකුත් කරලා නැහැ කියමුකෝ. ආගේ ඩ්‍රොප් වීමක් තියෙන. හැබැයි ළමයි මේ A level කියන කාලය ඇතුලේ ඔයාලා අවුරුදු 2කමාර මං කියන සාමාන්‍ය මට්ටමේ වැඩ කරපු ළමයෙක් කොන්දේ අවුරුදු 2ක් හෝ 3ක් මේ පාත් එක ඔයාලා ගියා. එතකොට මේකේ මෙමරි එක කොහේ හරි ඔය ලොස්ට් වෙලා තිබ්බට ඔය තැන් වල ඕක නිකන් ගිලිලා වගේ තියෙනවා. ඔයාට ඕන මේක ෆුල් වොෂ් එකක් දාලා මලකඩ ටික කඩාගෙන පොඩ්ඩක් ආයේ මේ ගේමට බහින එක විතරයි. එතකොට ඔයාගේ දැනුම මේකේ ඇතුළේ තිබ්බා. ඒක පොඩ්ඩක් මතක් කරලා මලකඩ ටික කඩලා ආයේ පොඩ්ඩක් රීෆ්‍රෙෂ් කරන තමයි තියෙන්නේ. ඒ නිසා ඔයා ෆස්ට් ෂයි හෝ සෙකන්ඩ් ෂයි ළමයෙක් නම් දෙපාරක් නොහිතා මේ මාස 4 වැඩට බහින්න ඕන. මගේ අදහස මං කියන්නේ. ඒ කියන්නේ මම උනා නම් මම ඒක කරනවා. මම ෂයි එකක් ස්කිප් කරන්නේ නැහැ. හේතුව ඒ තර්ඩ් ෂයි නොවනවා නම් තර්ඩ් ෂයි ළමයෙක් වුණත් ඔයා මේ මාසේ තමයි තීරණය කරන්න එක්සෑම් ලියනවද නැද්ද කියලා. පැහැදිලිද? ඒ නිසා මම ඒකටයි හිත හදන්න යන්නේ නැහැ. අනිවාර්යයෙන්ම ළමයෙක් ෆස්ට් ෂයි හෝ සෙකන්ඩ් ෂයි නම් එක්සෑම් එක ස්කිප් කරන්න යන්න එපා. අනිවාර්යයෙන්ම මේ මාස 4 සූදානම් වෙලා විභාගයට වැඩ කරන්න යුතුමයි. ඒක මගේ අදහස. සහ එතකොට කාලය ඇතිද? අපි ගත්තොත් ළමයි දවස් 120යි. දවස් 120යි කියන ළමයි සාමාන්‍යයෙන් සබ්ජෙක්ට් එක කරගත්තොත් දවස් 40යි. සබ්ජෙක්ට් එක කරද්දී දවස් 40යි. දවස් 40 කියන්නේ අපි මෙහෙම කරමුකෝ. ඔය දවස් කියන්නේ 40න් ළමයි සාමාන්‍යයෙන් සබ්ජෙක්ට් එකකට දවස් 40 කියලා කියන ළමයි A level කාලේ අවුරුදු 2කමාර අපි වැඩ කරන කාලේ නිකන් හිතන්න. අවුරුදු 2කමාරක් කියන ළමයි අවුරුද්දට සති 52යි නේ. 52ව 3ක්. 3ක් දැම්මොත් වැඩිනේ 125ක් නේ 2කමාරක් වගේනේ. 2කමාරක් වගේ ගත්තොත් දවස් 125යි ළමයි. එතකොට දවස් 125යි සාමාන්‍ය ළමෙක් එක සබ්ජෙක්ට් එකකට වැඩ කරන. කියන්නේ ක්ලාස් කියනවා හොඳේ. සති 52යි අවුරුද්දකට ඒ වගේ දෙකක් කියන්නේ 100යි 125ක් ගමු ගාපාසන වශයෙන් 125යි සතිය. සාමාන්‍ය සතියකට තීරපන්තික වැඩ වෙන්නේ පැය 4යි. පැය 3ක් වගේ ඉන්ටර්වල් එකක් ගත්තා ඊට පස්සේ පැය 3යි. එතකොට ළමයි 125 එව්වා අපි ගත්තොත් සාමාන්‍යයෙන් ළමෙක් පැය 4 ගානේ වැඩ කරා කියලා පැය 500යි. පැය 500ක් වගේ තමයි එක සබ්ජෙක්ට් එකක් ඇතුළේ වැඩ වෙන්නේ. ඒතකොට තාම අපිට දවස් දින 120ක්. දවස් 120 ළමයි සාමාන්‍යයෙන් මේක 6න් එකක් නිදා ගන්න ඇරියොත් 6න් එකක් නිදා ගන්න ඇරියොත් ළමයි දවස් 100ක් තින වැඩ කරන්න. දවස් 100ක්. කියන්නේ සාමාන්‍ය පැය 4ක් වගේ ගමුක අපි නිදාගත්තේ කියලා. දවස් 100ක් තියෙනවා. දවස් 100 ඇතුළේ ළමයි පැය 24ක් ගත්තොත් නිකන් පැය මෙතනම තියෙන පැය 2500ක් විතර. ආසන්න කාල 2000ක් කියමු අපි. පැය 2000ක් කියමුකෝ. එතකොට ඕක ඇතුළේම සබ්ජෙක්ට් තුනකට බෙදුවොත් පැය නිකන් 700කට ආසන්න ප්‍රමාණයක් එක සබ්ජෙක්ට් එකකට තියෙනවා තාම. එතකොට අර හරියට මේ වැඩ ටික බැලන්ස් කරලා කරනවා නම් කාලය කියන එකේ ප්‍රශ්නයක් නෙවෙයි ළමයට. පැහැදිලිද? ඒක සබ්ජෙක්ට් වල තියෙන වැඩ ටිකත් එක්ක බැලන්ස් කරගත්තොත් දවස බෙදාගෙන වැඩ කරගත්තොත් තාම නිකන් කාලය තියෙන වගේ එකක් තියෙනවා. මම හිතා ගන්න කියන්නේ ගොඩක් දුරට මේ කාලය තියෙනවා. ඒ කියන්නේ එහෙම හිතන්න පුළුවන්. පැහැදිලිද? එතකොට මේ රිසල්ට් එක ඔයාගේ ෆස්ට් එක මොකක් හෝ වුණත් ඔයාට මේ මාස 4 වැඩ කරන්න පුළුවන් කාලයක් ඉතුරුලා තියෙනවා කියලා හිතන්න. ඒ කාලය තුලදී ඔයා අය ලියනවද නැද්ද කියන තීරණය කරන්න දැන් මේ අගෝස්තු මාසේ මුල ඔයා ඉන්න තත්ත්වෙත් එක්ක. පැහැදිලිද? ඔච්චර තමයි මට කියන්න තියෙන්නේ. ඔයා මේකයි කරනවද නැද්ද කියන එක සම්බන්ධයෙන්. ඔයාලගේ ප්‍රශ්නවලට මම උත්තර පස්සේ දෙන්නම්.